මේ යුද්ධ වෙලාවේ පරමාණු බෝම්බයක් ගැහුවොත් ඇමරිකාවේ ජනාධිපති ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? අන්න ඒ වගේ දවසකට ඇමරිකාව සූදානම් කරලා තියෙන රහසිගතම ආයුධය තමයි මේ Boeing E-4B Night Watch හෙවත් Doomsday Plane. වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි කතාව පටන් ගමු. දැන් බලමු ඇයි මේක මෙච්චර විශේෂ කියලා. පරමාණු බෝම්බයක් පුපුරද්දී එන ඉලෙක්ට්‍රොමැග්නටික් පල්ස් එකෙන් ඕනෑම නවීන ඉලෙක්ට්‍රොනික උපකරණයක් විනාශ වෙනවා. ඒත් මේ යානේ තියෙන්නේ පරණ පන්නේ ඇනලොග් තාක්ෂණය. ඒ නිසා EMP ප්‍රහාරයකින් පස්සෙත් මේකේ සිග්නල් වැඩ කරනවා. අනිත් පුදුම හිතන දේ තමයි මේකට නිර්මාණය කර ඇත්තේ සතියක් පමණ අහසේ රැඳී ඉන්නටයි. ඒ කොහොමද? අහසේදීම ඉන්ධන ලබා ගන්න පුළුවන් සුවිශේෂී ඉන්-ෆ්ලයිට් රිෆියුලින් පද්ධතියක් මෙහි තියෙනවා. ඒ කිව්වේ ෆියුල් ගැටලුවක් නැහැ. ඒත් එන්ජින් ඔයිල් කන්සම්ප්ෂන් නිසා ප්‍රායෝගිකව මේකට ඒ වගේ කාලයක් තමයි අහසේ ඉන්න පුළුවන්. ඒ වගේම සාගරයේ ගැඹුරේ හැංගිලා ඉන්න නියුක්ලියර් සබ්මැරින එක කතා කරන්නට E-4B රියර් සෙක්ෂන් එකේ කිලෝමීටර් 8ක් සැතපුම් 5ක් දිග very low frequency trailing wire antenna එකක් රිල් කර ඇත. VLF සංඥා සාගර ජලයට කිමිදෙන නිසා ගැඹුරේ සිටින සබ්මරීන වලට කෙලින්ම මැසේජ් යවන්න පුළුවන්. ඒ ඇන්ටනාව අහසේදී පහළට දිගු කළ හැකියි. මේකේ එකපාර 112 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකානු ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම පිරිසක් ඉන්න යානය මේකයි. ගොඩක් අය හිතන්නේ මේක Air Force One වගේ සැප පහසු යානයක් කියලා. නෑ, මේකේ කිසිම සුඛෝපභෝගී පහසුකමක් නැහැ. Air Force One එක රාජ්‍ය තාන්ත්‍රික ගමන්වලට පාවිච්චි කළාට E-4B කියන්නේ නියම වෝ මැෂින් එකක්. මේකේ වැඩ කරන කොටස්වල ජනේලවත් නැහැ. ඒ තාප විකිරණ වලින් ඇතුලේ ඉන්න අයව බේරගන්න. ප්‍රධාන කොටස් 6කට බෙදලා තියෙන මේ යානයේ ඇතුලේ කොන්ෆරන්ස් රූම් සහ අති නවීන sannivedana මධ්‍යස්ථාන තියෙනවා. තවත් විශේෂ දෙයක්, මේ ජාතියේ යානා 4ක් ඇමරිකාව සතුයි. ඒ 4න් එකක් අවුරුද්දේ දවස් 365ම දවසේ පැය 24ම එන්ජිම පනගන්වපු ගමන් හොට් අලර්ට් එකේ තියෙන්නේ. ඕනෑම මොහොතක පියසරන්න සූදානමින්. කොහොම වුණත් 1970 ගණන්වල හදපු මේ යානා දැන් ටිකක් පරණයි. ඒ නිසාම ඇමරිකාව දැන් SAOC කියන අලුත්ම ව්‍යාපෘතිය හරහා මේට වඩා දියුණු අනුප්‍රාක්ෂිකයෙක් නිර්මාණය කරමින් ඉන්නවා. නමුත් මතක තියාගන්න, මේ යානේ අහසට නැග්ගොත් ඒකෙන් අදහස් වෙන්නේ ලෝකයේ දරුණු අනතුරක ඉන්නවා කියන එකයි. තාක්ෂණිකව මේක අසමාන නිර්මාණයක් වුණත් මේක පාවිච්චි කරන්න වෙන දවසක් එන්න එපා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේක ගැන? ඔයාගේ අදහස් හැම එකක්ම අපි කමෙන්ට්ස් වලින් කතා කරමු.